The Psychologist by Dr. Ashok Priyadarshana YouTube channel එකට ඔයගොල්ලෝ ආදරෙන් සාදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. තාමත් ඔබ අපේ channel එක subscribe කරලා නැත්නම් මේ තප්පර 5 ඒ වෙනුවෙන්. හරි. වෙනදා වගේම අදත් අපි සුවිශේෂී කතා බහකට තමයි මේ සූදානම් වන්නේ. පවුල කියන්නේ කොච්චර වැදගත් දෙයක්ද කියන එක පවුලක් ඇතුළේ ඉන්න අපි හැමෝම දන්නවා. ඒ වගේම තමයි පවුල් උපදේශනය, ඊට පස්සේ ලිංගික උපදේශනය, විවාහ සම්බන්ධ උපදේශනය, විවාහ වෙන්න ඉස්සරලා උපදේශනය, මේ එකී නොකී සියලු කාරණා පිළිබඳව අද අපි සැකවින් කතා කරන්න උත්සාහ කරනවා. ඒ සඳහා අපි ආරාධනය කරා සුවිශේෂී ප්‍රාමාණික විද්වතෙකුට. එතුමා වෛද්‍ය තිවංක මුණසිංහ වෛද්‍යතුමනි ආයුබෝවන්. වෛද්‍යතුමා විශේෂයෙන් අපි සඳහන් කරොත් වෛද්‍යතුමා ඉන්නේ පෞල් වෛද්‍ය වරයෙක් විදිහට ඉන්නේ. ඒතර අපි මේ කෙලින්ම අද ප්‍රශ්නයට යමු වෙනවා. ඇයි අපිට පෞල් උපදේශනය ඊට පස්සේ විවාහ වෙන්න ඉස්සර වෙලා උපදේශනයට යමු වෙන්න ඕනේ. ලිංගික උපදේශනය මේ කියන දේවල් ඇයි අපිට වැදගත් වෙන්නේ? මම හිතන්නේ මිනිස්සු එහෙම හිතන්නේත් නෑ වැදගත් කියලා. ඇයි අපිට වැදගත් වෙන්නේ? බොහොම හොඳ ප්‍රශ්නයක්. මොකද පළවෙනි ප්‍රශ්නෙට මම උත්තරේ දීලා ඉන්නම්. පෞල් උපදේශනය ඇයි වැදගත්? ඉස්සර يعني අපේ දෙමාපියෝ නැත්නම් අපේ ආච්චිලා සීලාට පෞල් උපදේශනය කියලා 아무තු දෙයක් අවශ්‍ය වුණේ නැහැ. මොකද ඒගොල්ලෝ හිටියේ පෞලත් එක්ක. කසාද බැඳනවත් එන්නේ තමන්ගේම ගෙදර. ඒ ගෙදර ලොකු අම්මද අම්මලා තාත්තලාද ඔක්කොම ඉන්නවා. හැබැයි අද ඊට වැඩිය ගොඩාක් වෙනස්. අද සම්පූර්ණයෙන් ඒ කපල් එක අයිසොලේට් වෙනවා. රයිට්. ඒගොල්ලෝ දෙමාපියොත් එක්ක ඉන්න කැමති නැහැ. ඒගොල්ලන්ගේ වැඩ රාජකාරීත් එක්ක කපල් එකම වර්ක් කරන්නේ නැති. ඒගොල්ලෝ වෙනම අයිසොලේට් වෙනවා. එතකොට අර ඒගොල්ලන්ගේ අතර මොකක් හරි ප්‍රශ්නයක් තිබුණත් ඒගොල්ලෝ දන්නේ ඒක සෙටල් කරගන්න. එතන ඉඳලා පටන් ගන්න ආගියුමන්ට්ස් ඔක්කොම දේවල් පටන් ගන්න යන්නේ එතනින්. හැබැයි ගෙදර අපේ අම්මලා තාත්තලා වැඩිහිටියෙක් කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ඒගොල්ලන්ට හරි ඇහෙනවා. මේගොල්ලන්ගේ ආගියුමන්ට් එක. ඒගොල්ලන්ට හරි දැනෙනවා. මොකද ඒගොල්ලෝ වැඩිහිටි. එතකොට ඒගොල්ලෝ හරි තමන්ගේ දුව නැත්තම් තමන්ගේ පුතාට ඒක පැහැදිලි කරනවා. ඔයා යන පාරේ පොඩි ඉෂුව එකක් තියෙනවද කියන එක කියනවා. ඒ අනුව ඒ කාලේ මිනිස්සු හැදුනා. ඒක වෙනස් වුණා. අද සමහර කමියුනිටිස් වල තාම ඔක තියෙනවා. හැබැයි ගොඩාක් දුරට අපේ urban population එකේ ඔක ගොඩක් දුරට නැහැ. දැන් ඔබතුමාගේ මේ සායනයට ගත්තොත් එහෙම නැත්නම් සායනික අත්දැකීම් ගත්තොත් වැඩිපුරම එන්නේ මොන වගේ උපදේශන සම්බන්ධයෙන්? සායනයට ගත්තොත් අපේ ෆැමිලි මෙඩිසින් ක්ලිනික් එකට සියලුම ಜಾති රෝගීන් එනවා. ඒ වුණාට එකම මේක තියෙන්නේ දැන් උපදේශන සේවය කියලා ගත්තොත් ගොඩාක් කට්ටිය දැන් පෞල් වෛද්‍යවරයෙක්ට අවුරුදු ගාණක් තිස්සේ තමන්ගේ රෝගියෝ එකම කට්ටිය ඒ කට්ටිය ක්ලිනික් එකේ ඉන්නවා. ඉන්නකොට ඒගොල්ලෝ අයිඩෙන්ටිෆයි කරගන්නවා මේ ડોක්ටර්ත් එක්ක මට ඕපන්ලි කතා කරන්න පුළුවන් පුද්ගලයෙක්ද නැද්ද කියලා. ඕපන් කතා කරන්න දේවල් තියෙනවනේ. මෙයා මෙඩිසින් විතරක් නෙමෙයි මෙයාට හැඟීම් දැනීම් තියනවාද අවබෝධයක් තියනවාද ඔක්කොන්ටම වැඩිය privacy and confidentiality. රහස්‍යභාවය මෙයාට රැක ගන්න පුළුවන්ද? මෙයා හැමතැනම ගිහිල්ලා කියනවාද? ඕක ඒ patientsලා අවබෝධ කරගත්තන් පස්සේ ඒගොල්ලොම අහනවා. මට මේ ડોක්ටර් පොඩ්ඩක් ප්‍රයිවට්ලි හම්බ වෙන්න පුළුවන්ද? ඔතනින් තමයි පටන් ගන්න. ඒතකොට එහෙම ඇහුවම චුට්ටක් තියලා අපේ වෛද්‍ය ශිෂ්‍යයෝ පවා ඉන්නවා. හෙද නිලධාරීන් පවා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ පොඩ්ඩක් එහාට මෙහාට වුණාන් පස්සේ ඊට අර පුද්ගලයාට කතා කරලා උපදේශනේ අපි ඒක පටන් ගන්නවා. වෛද්‍යතුමනි මේ බඳින්න ඉස්සර වෙලා උපදේශන ඕනද? ගොඩක් දුරට ඔව්. ගොඩක් දුරට ඔව් කියන්නේ ගොඩක් කට්ටිය මැරි කරන්නේ අර ලව් කියන වචනේත් එක්ක පමණයි. ඒගොල්ලන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක ඒගොල්ලෝ අවබෝධ කරලා මොකුත් මේකක් නැහැ. ඒගොල්ලන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එකයි ඒගොල්ලන්ගේ අනික් සියලුම දේවල් ඒගොල්ලෝ කතා කරන්නේ මැරි කෙරුවන් පස්සේ. right? ඉතින් අර දැන් මම හිතන්නේ ෆොටෝග්‍රාෆර්ස්ලා වෙඩින් ෆොටෝග්‍රාෆර්ස්ලාගේ ජෝක් එකක් තියෙනවා ඇල්බම් එක රිලීස් වෙන්න ඉස්සෙල්ලා ඩිවෝස් වෙලා ඉවරයි කියලා. හරි? ඒක නිසා ෆොටෝග්‍රාෆර්ස්ලා ෆුල් පේමන්ට් එකක් ගන්නවලු.
ඒක ඇත්තටම තියෙන එක ඒගොල්ලෝගේ. right? සමහර බැංකු ලෝන් අරගෙන loans. ඒ ටික කම්ප්ලීට් කරලත් නැහැ ඩිවෝර්ස් වල ඉවරයි. එතකොට ඔතන ඇත්තටම රීසන් එක දෙන්නට දෙන්න කවුද කියන එක හරියාකාරව පෙන්නලා නැහැ. ඒවා විවෘතව කතා කරලත් නැහැ. මම කවුද කියන එක මගේ ස්පවුස්ට එක හරියට මම පෙන්නුම් කරලා නැහැ. ඒතකොට ඇත්තටම මාව දැනගන්නේ after marriage. එතකොට 2 months 3 months ප්‍රශ්න එන්න පටන් ගන්නවා. අනිත් එක දිවංක ලංකාවේ මං හිතන්නේ අඩුවෙන්ම කතා කරන එකක් තමයි මේ සෙක්ස් කියන එක. සෙක්ස් එඩියුකේෂන්. මං හිතන්නේ අපි කතා කරන්නේ නැතිම මාතෘකාව සහ කතා කරන්න බයයි නිකන් පස්සට යනවා. සංස්කෘතියනේ. අර නිකන් රෙස්පෙක්ට් කරනවා. රෙස්පෙක්ට් කරනවා. දැන් අර විෂය නිර්දේශයට ගේන්න හදලත් ලොකු ප්‍රශ්න ටිකක් ආවනේ. ඔව්. මේ සෙක්ස් කොච්චර වැදගත්ද? සෙක්ස් ගැන කොච්චර දැනුවත් වීම වැදගත්ද? මේ පෞල් උපදේශනය සහ මේ පෞල් ආශ්‍රිතව. දැනුවත් වීම වැදගත්. ඒ වුණාට ඉස්කෝලේකට යන පුද්ගලයෙක්ට යාළුවෝ මිත්‍රයෝ ආශ්‍රයෙන් ඒකේ ඔටෝමැටිකලි Tamanට අවශ්‍ය මට්ටමට එනවා. ඒ මට්ටම ඇති. හරිද? ඒ වුණාට එතනින් ඉදිරියට ෆැමිලි ප්ලෑනින් අපි බබාලා හදනවද? කී දිනෙද්ද? ටයිමින් කොයි කාලෙද? දරුවෝ දෙනෙක් අතර පරතරේ කොච්චර අවුරුදුද? ඒ ඔක්කොම ටික අර මම කිව්වේ ප්‍රී මැරිටල් නැත්නම් at least during marriage start කරනකොට හරි එක plan එකක් තියෙන්න ඕනේ. right? ඉතින් ඒ වලදී ඒ ඊතුරු details ටික අපි කියලා තියන්න ඕනේ ඒගොල්ලන්ට. educate කරලා තියන්න ඕනේ. ඒතර ඒගොල්ලෝ අතරමං වෙන්නේ නැහැ. lost වෙන්නේ නැහැ. right? දැන් දිවංග සමහර වෙලාවට දැන් අද මම මේ වැඩසටහන ගැන කියනකොට මේ මෙන්න මේ ප්‍රශ්නේ අහන්න කියලා කීප දෙනෙක් කිව්වා. මේ අපිට අපේ උපදේශන සැසිවලටත් එනකොට එන එකක් තමයි මේ අනියම් සම්බන්ධතා. ඔව්. අපි කියනවා මේ පිට යනවා. හරිම common. හරිම common. style එක. ස්ටයිල් එකට වගේ නිකන් තියෙන එක්ක ඔෆිස් එකේ නැත්නම් පිට කොහේ හරි මෙහෙම කොහේ හරි තැනක මෙහෙම හුක් එකක් ගහ ගන්නවා. මේ පිට යන කතන්දරේ තියෙනවානේ බංක. මොකද්ද මේකට ප්‍රධානම හේතුව? ප්‍රධානම හේතුව ඉතින් එක්ක හස්බන්ඩ් මදි නැත්නම් වයිෆ් මදි. හස්බන්ඩ් මදි නැත්නම් වයිෆ් මදි වෙන්නේ ඇයි? ඒ කියන්නේ ඒ දෙන්නගෙන් ඒ කපල් එකට ලැබෙන්න ඕන ෂෙයාර් එක නැත්නම් ඒගොල්ලෝගේ කමිට්මන්ට් එක මදි නිසානේ. රයිට්? මදි නිසා කියන්නේ මම එක එක්සැම්පල් එකක් දෙන්න අපේ ගොඩාක් එන කේසස්. අපි අවුරුදු අපි ගමු අපේ දෙමව්පියෝ. ඒ වගේ අපි ගත්තොත් ගොඩක් දුරට අම්මා නැත්නම් ආච්චි නැත්නම් ලොකු අම්මා they are housewives. මම කියන්නේ ඒක හරි කියලා. හැබැයි ඒ කාලේ තිබිච්ච විදියට අර ඉකොනොමික් කන්ඩිෂන් එකත් එක්ක බ්‍රෙඩ් වින පිරිමි කෙනා තාත්තා හෝ බ්‍රෙඩ් වින හිටියම ෆැමිලි එකට කම්ෆර්ටබල්. You can have 5 children no problem ඔක්කොමලා කම්ෆර්ටබල්. හැබැයි අද අපේ ඉකොනොමික් කන්ට්‍රි එකේ ඒ සිටුේෂන් එකයි අපේ ඕන එපා කනුයි ලක්ෂරි මේවත් එක්ක පුරුදු වෙලා තියෙන විදියට එක්කෙනෙක්ගේ සැලරි මේක මදි. එතකොට both people have to work. අනික එක education මේක දැන් promote කරනවානේ දැන්. Girls are equally educated like the boys. එතකොට they also have to work. හරිද? එතකොට දෙන්නම දැන් work කරන couple එකක් නම් දැන් husband basically expect කරනවා මගේ wife work කරාට ගෙදර ආවම මට තේක හදලා දෙයි. අයි අපේ අම්මා තාත්තට හදලා දෙනවා දැකලා තියෙනවනේ. එතකොට මම රෑ කෑම එක හදලා දෙයි. රෙදි ටිකක් සේ දෙයි. And finally everything is expected. එතකොට ජොබ් එක අමතරව ගෙදර ආවම පස්සේ හැම එකම තමන්ගේ එක බලාපොරොත්තු වෙනවා. plus the sex life also. හරිද? එතකොට physically tired නම් ඒව excuses බෑ. excuses වෙන්නේ නැහැ. ඉතින් මං වාට tired නේ එක කියලා කමන්නේ නැහැ කියලා ඉන්නවා. ඒ කියන්නේ responsibility එකක් කියලා වගේ එකක්. exactly. duty එකක්. එතකොට පිරිමි කෙනා හරි අනේ පවුනේ කමන්නේ නැහැ නේ වාට tired නේ කියලා ඉන්නවා. හැබැයි working time you see lovely working staff. Yes. Outside your house you see lovely girls walking around or lovely men walking around. The thing අපේ hormones work කරනවානේ මනුස්සයන්ගේ සත්තුනේ අපිත්. ඒතර ඒ side එකෙන් automatically we tend to get attracted to different people. ඒතර පිරිමි කෙනෙක් නෙමෙයි female කෙනෙක් නෙමෙයි දෙපාර්ශ්ව ඕන කෙනෙක්ගේ there can be attraction. Yes. ඉතින් attraction එක තියෙන්නේ that is basically very rarely I see love. ඒ attraction එකේ හැබැයි ඒ attraction එක basically it is lust. Lust. It is only for the purpose of
the hormonal behavior Yes. basically for the sex life. බොහොම ස්තුතියි වෛද්‍ය මුණසිංහ. ඉතින් නැවත වතාවක් ඔබත් එක්ක හමුයි මේ බලාපොරොත්තුෙන් අදට අපි සමුගන්නවා. ඔබටත් ඇති විවිධ ගැටලු ඔබගේ පවුල් සම්බන්ධයෙන් ඊට පස්සේ ලිංගිකත්වය සම්බන්ධයෙන් මේ එකී නොකී කාරණා සම්බන්ධ තියෙන ගැටලු තියෙනවා නම් ඔන්න එතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් මෙන්න මේ දුරකථන අංකෙන් 070 78 9 5 8 5 4. නැවත තව මම කියන්නම් 070 78 9 5 8 5 4. තවත් දවසක ඔබත් එක්ක හමුයි මේ බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා The Psychologist YouTube channel එකේ.